හායි කොහමද හැමෝටම. ඉතින් අද මොනවද මං හදාගන්න යන්නේ කියලා බලමු. මම අද හදාගන්නවා රතු හාල්බත් එකක්. ඒක තමයි මම දැන් මේ ලිපේ තියන්නේ යන්නේ. ඇත්තටම මගේ මේ මඩු ගොඩාක් කල් පරණයි. ඉතින් ඒ නිසා මේ අපියරන්ස් එක ගැන දැනට හිතන්න එපා. මට ගොඩාක් අඩුපාඩු තියෙනවා වීඩියෝස් වලට දැන් ගන්න. මොකද අලුතෙන් පටන් ගත්ත. එතකොට මට දැන් තේරෙනවා මට හෝල්ඩ් එකක් ඕනේ. මම දැන් මේ සාමාන්‍ය විදිහට ෆෝන් එක තියාගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. හරි මම දැන් මේ අද මාළු එකක් හදාගන්න යනවා. ඒ මාළු එකට ඕන කරන ටෙම්පරාදු එක මම එහෙම හිට හදාගත්තා. මට ඒක වීඩියෝ එකක් දාගන්න බැරි වුණා මුල් ටිකේ. ඉතින් මේ ටෙම්පරාදුවට අවශ්‍ය ටික මම දාලා දැන් මේ ලිපේ තියලා තියෙනවා. ඉතින් මේ මගේ අලුතෙන් YouTube channel එක පටන් ගත්තට subscribers දැන් ඉන්නවා 21ක්. මට ඇත්තටම හරිම සතුටුයි. ඒ වගේම ආදරණීය කමෙන්ට්ස් මම ගොඩාක් දැක්කා ඒ වීඩියෝස් දෙක තුනට. ඉතින් මට හිතෙනවා ඔයගොල්ලෝගේ සහයෝගයත් එක්ක ගොඩාක් ඉස්සරහට මට යන්න පුළුවන් මේ කියලා. මාව subscribe කරලා කමෙන්ට් එකක් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. උදේ පාන්දර නැගිටිද්දී ඒ කමෙන්ට්ස් බලනවා මම රිප්ලයි කරලා තියෙන්නේ හැමෝටම. හරිම සතුටක් දැනුණා මට. දවස් ඒ වගේ ආදරණීය කමෙන්ට්ස් වලින් පටන් ගන්න ලැබීම ගැන. ඉතින් මම මේ දැන් බබාගේ ලන්ච් බොක්ස් එක හොදගන්න ගමන් මොකද අද ඒ ඉස්කෝලේ යන දවසක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම බිස්නස් එකක් කරන්න කියලා. දැන් ඒව අතරතුර මේ වැඩේ කරනත් මම ටයිම් එකක් හදාගන්න ඕන නිසා මම දැන් ටිකක් වෙනදට වඩා කලින් ඇහැරෙනවා වීඩියෝ ෂූට් කර මේ ටික කරගන්න ඕන නිසා. ඉතින් මාළු එකට ටෙම්පරාදුවට මම අවශ්‍ය දේවල් ඔක්කොම දාලා තියෙනවා. දැන් මම ඒකට 3-5 දාලා යන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මම මාළු එක පාර ගෙනාවහම දවස් කීපයකට ඇති වෙන්න අරන් ඇවිල්ලා ඒක කන්ටේනර්ස් වල දාලා තියාගන්නවා. ඊට පස්සේ උයන්න අවශ්‍ය ටික උදේට පොඩ්ඩක් වතුර දාලා තියලා ඒක අර හයි වෙච්ච ගතිය අයින් කරගෙන තමයි උයන්න ගන්නෙ. අද මම ඔයගොල්ලෝ ලෝමැසු කියලා කිව්වොත් දන්නවද දන්නේ නැහැ. මී වැටි කියලාත් කියනවා. කොරලියෙක් වගේ මාළුවෙක්. ඉතින් එයා තමයි මම දැන් හදන්නේ. හරි ටෙම්පරාදුව හරි ගිහිල්ලා තියෙන්නේ. මම දැන් ඒකට මාළු ටික දාගත්තා. මම වතුර දාලා තමයි හදාගන්නේ. මේක මේ පොල් කිරි දාලා හැදුවමත් රහයි ගොඩක්. එනකට මට අද මගේ මෙනු එකට මේක මිරිසට තමයි ඕනේ නිසා මේක මම මිරිසට තමයි හදාගන්නේ. මං අද කොහිල දළු ටිකක් හදනවා කියලා හිතුවා. මේක මට ඕගනික් හම්බෙච්ච එකක්. ඉතින් මේ ඊට අමතරව අද බබාගේ ස්කූල් දවසක් නිසා එයාට අද තෝසේ ඉන්දියාප රොටි පරාටා ඒ වගේ ගෙනියන්න පුළුවන් දවසක්. ඉතින් මම එයාට හදනවා තෝසේ. මොකද එයා ආස තෝසේ වලට. ඉතින් තෝසේ හදපු දවසේ නම් සාමාන්‍යයෙන් ඔක්කොම කාලා එනවා. ඉතින් මම දැන් ඒක හදලා තියලා ටිකක් පිපෙන්න තියාගන්නවා පැත්තකින්. එතකොට මම අනිත් දේවල් ටික උයලා ඉවර වෙනකොට මේක හදාගන්න තරමට හොඳට පිපිලා තියෙනවා. මම දැන් ඒක වතුර ටිකක් දාලා මික්ස් කරලා පැත්තකින් තියාගන්න තමයි යන්නේ. ඉතින් මං කොහිල දළු හදන නිසා පරිප්පු ටිකක් දානවා කියලා හිතුවා ඒකට. මොකද රතුපත් වලට ටිකක් හොදි තියෙන්න ඕන නිසා පරිප්පුත් මික්ස් කරලා හදනවා. මේක පරිප්පු දාන්න නැතුව හැදුවමත් රසයි. මං අද ඒ උනාට පරිප්පු මික්ස් කරලා තමයි කොහිල දළු එක හදාගන්නේ. එතකොටත් ගොඩක් රසයි. මේ විදිහට මම කඩාගෙන හොදගෙන පැත්තකින් තියාගන්නවා. පරිප්පු එක තැම්බුනහම ඒකට මික්ස් කරන්න.
තව මම හදනවා රාබු. බබා රාබු කන්න ආසයි. එතකොට මං අද යාට හදන හැම එළවලුවක්ම යාට කන්න පුළුවන්. මාළු එක නම් මට ඒක හොදලා ගන්න නම් පොඩක් දෙවිල්ල නිසා අනිත් හැම එකක්ම යාට කන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගොල්ලෝ නිතරම දකින්නනේ මම මේ 3-5 දාන භාජනේ මේක වැඩ කරන්නකොට හරිම ලේසි පාවිච්චි කරන්න. ඒ වුණාට මේකට මම තියෙන 3-5 ඔක්කොම දාලා පුරව ගන්නේ නැහැ. සාමාන්‍ය ගානකට දාලා තමයි හැමතිස්සෙම භාජනේ තියාගන්නේ. මොකද 3-5 වල ස්මෙල් එක යන්න බලනවා එළියට. ඊට පස්සේ පරණ වෙන්න 3-5 වල ස්මෙල් ගියාම රසගතිය අඩු වෙන බලනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් දවස් 3-4කට හරියන්න තමයි ඒකට අවශ්‍ය කරන ඒවා ටික ෆිල් කරගන්නේ. දැන් ඔන්න මම කරන්න යන්නේ බබා හැරිලා මං යාට උණු වතුර එකක් දෙන්න යන්නේ බොන්න. එයා දැන් මෙතන එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා මාත් එක්ක කියව සමහරට ඔයගොල්ලන්ට වොයිස් එක ඇහි. එයා දැන් මගෙන් අහනවා අම්මා අදත් වීඩියෝ කරනවද කියලා. මොකද එයාට දැන් අලුත් මම උයනවා දකින්න වුණාට හැමදාම වීඩියෝ කරනවා දැක්කේ නෑනේ. අද මට පොල් ගන්න තියෙන දවසක්. මම වෙන්දට සාමාන්‍යයෙන් දවස් 3කට විතර හරියන මම පොල් ගාලා තියා ගන්නවා. ඉතින් අපේ බත් එක දැන් හරි. මම ඒක ස්විච් එක ඕෆ් කරගත්තා. බත් එක හරියටම හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් මං කිව්වේ පොල් ගැන දවස් 3කට ඇති වෙන මම දැන් මෙතන පොල් ගාලා තියෙන්නේ. ඒකෙන් මම ටිකක් මිරික ගන්නවා, ටිකක් අයින් කර ගන්නවා. මම පොල් ගාන දවසට අනිවාර්යෙන්ම ෆ්‍රෙෂ් පිට කන්න පොල් සම්බෝලයක් හදා ගන්නවා. ඉතින් දැන් මම කරගන්න යන්නේ ඉස්සර වෙලාම අයින් කරන ටික අයින් කරනවා. අර හොඳ හරියෙන් මං ඒ ටික අයින් කරනවා. මම මේක ගන්නවා පොල් මැල්ලුම් හදන්න, කොළ මැල්ලුම් හදන්න, පොල් සම්බෝල හදන්න, බබාට ට්‍රී පෝෂ හදලා දෙන්න. ඒ වගේ ඒවට තමයි මේක ගන්න. එතකොට මගේ ෆ්‍රිජ් එකේ දවසේ ඕන වෙලාවක වැඩක් කරගන්න අවශ්‍ය ගානට පොල් තියෙනවා. ඒක ඉවර වෙන්න මම ස්ටොක් කරනවා. එහෙම තමයි කරන්නේ. එතකොට මට යන්න ගියන් හරිම ලේසි. ඊට පස්සේ තව ටිකක් මම කරන්නේ පොල් සම්බෝල හදා ගන්නවා. පොල් ගෙඩිය ගාපුවම පොල් සම්බෝල හැදුවම ගොඩක් රසයි. සහ අද මගේ මෙනු එකට පොල් සම්බෝලයක් තිබ්බොත් හොඳයි කියලා හිතුණා. ඒ නිසා පොල් සම්බෝලිකුත් මම එතෙන්ට ඇඩ් කරා. ඊටු ටික මම කරන්නේ ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මම මිටි කිරි දිය කිරි කියලා වෙනම කරගන්නේ නැහැ. ඔක්කොම එකපාර බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ වතුර ටිකක් දාලා ආයෙත් බ්ලෙන්ඩ් කරලා කිරි එක එකට තමයි හදලා තියාගන්නේ. ඊට පස්සේ මම ඒක ස්ටේන්ලස් ස්ටීල් භාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තියනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. අද දවස් යූස් කරලා තව දවස් දෙකකටත් මට පොල් කිරි ඇති වෙනවා. ගොඩාක් ලොකු කිරි හොදි වගේ හදන වෙලාවකට මම ආයෙ පොල් ගාලා ගන්නවා. මොකද කිරි හොද්ද වගේ හදන වෙලාවට නම් සාමාන්‍යයෙන් පොල් ඉබිල ගාලා ගන්න ඕනේ. මම මේ දැන් ගම්මිරිස් ටිකක් කුඩු කරගන්න යන්නේ. ඔන්න දැන් හස්බන්ඩ්ුත් හැරිලා ඉන්නේ. එයාට මම දැන් තේක හදනවා. අද මම කවුරුත් හැරවන්න ගියේ නෑ. පිළිවෙලට හැරෙන්න දුන්නා. පුතා ඉස්සෙල්ලා හැරුණා. දැන් හස්බන්ඩ් හැරිලා තේ ඕනේ කියනවා. ඉතින් එයාට තේක මම දැන් හදන ගමන් ඉන්නේ. දැන් මම ඒකට උණු වතුර ටිකක් දාලා ඒක හැදෙනකම් පැත්තකින් තියලා තියෙනවා. මම හැමතිස්සෙම වැඩ කරද්දි ෂෝට් කට්ස් තමයි ළමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම එක වැඩක් කරන ගමන් වැඩ 3ක් 4ක්ම කරනවා. දැන් ඔන්න ඔක්කොම ටික කැම ටික හරි. ඒක හදලා ඉවරයි. දැන් මම බබාගේ තෝස එක හදාගන්න යන්නේ. දැන් මගේ එළවලු ටික ඔක්කොම හදලා ඉවරයි. ඒ තෝස එකත් හදාගත්තාම මට ආයි තියෙන පොල් සම්බෝලේ හදන්න. ඉතින් මම තව වීඩියෝ කරන වැඩේට නම් තව එක දේවල් ටිකක් ගන්න ඕනේ. හෝල් ටිකක් මම මේ සාමාන්‍ය විදිහට ෆෝන් එකේ තියාගෙන වැඩ කරන්නේ. හරි අමාරුයි මෙහෙම කරන්න.
දැන් කරගෙන යනකොට තමයි මොනවද අඩු කියලා දැනෙන්නේ. ඒ දේවල් ටික මම ඉස්සරහට කම්ප්ලීට් කරගන්නවා මගේ ආදරණීයන්ට ලස්සනට වීඩියෝස් ටික අරන් එන්න. ඉතින් මම නාස්ටික් පෑන් එක ලිපේ තියාගත්ත එක චුට්ටක් රත් වුණාම පොල් තෙල් ටිකක් ස්ප්‍රේ කරනවා. මේක තෝස් එක යාට ලන්ච් බොක්ස් එකට ගෙනියන්න අවශ්‍ය ගානට තමයි හදාගන්නේ. දැන් මම පොල් සම්බුලට අවශ්‍ය බර ටික දාලා කොටා ගන්න තමයි යන්නේ. ඇත්තරම් පොල් සම්බෝල කියලා කියන්නේ මගේ ආස්ම කෑමක්. ගොඩාක් වෙලාවට උදේට කන්න කම්මැලිකමක් නැතුව කන්න පුළුවන් කෑමක්. මිරිසට මාළු හරි මොන හරි දෙයක් හදාගත්තට පස්සේ පොල් සම්බෝලෙත් එක්ක හරිම රසයි. සෞඛ්‍ය සම්පන්න ගැන හිතලා තමයි මම ගොඩාක් වෙලාවට එළවලු එක්ක බත් කන එක හිතන්නේ. නැත්නම් ඇත්තටම මම පොල් සම්බෝලයි බත් කන්න හරිම ආසයි. පොල් සම්බෝලේ හරි තෝස් එකත් හරි බත් එකත් හරි මේ තියෙන අපේ මාළු එක. ඊට පස්සේ අපි කොහිලත් එක්ක පරිප්පු දාලා හදපු එක. ඊට පස්සේ රාබු එක. ඔක්කොම කෑම ටික දැන් හරි පොල් සම්බෝලේ හදලා ඉවරනම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපේ බබාගේ තෝස් එකත් හරි. දැන් මං හදන්නේ බබාගේ ලන්ච් බොක්ස් එක රෙඩි කරගන්න. දැන් අපේ කැම ටික ඔක්කොම හරි බබාගේ කැමත ඔක්කොම හරි ලන්ච් බොක්ස් එක දාගන්න තමයි යන්නේ. මම තෝස් එක එයාට කෑලි කපනවා. සම්පූර්ණ තෝස් එක පිටින් දාන්න. එයාට කටට දාලා කන්න පුළුවන් ගානට එක කෑල්ලක් හිටින විදිහට තෝස් එක කපනවා. කපලා තමයි මේ ලන්ච් බොක්ස් එකට දාන්නේ. දැන් මම එයාට ස්වීට් එකකුයි ෆෘට්ස් දෙකකුයි දාන්න යන්නේ. මම එයාට ඔරෙන්ජ් දෙනවා, ග්‍රේප්ස් දෙනවා. මොකද එයා ඒ දෙකට මාර්ම ආසයි. ගෙදර ඉඳිද්දිත් එයාට ඒ දෙක නිකනොත් කන්න ඕනේ. බත් කන්න නැත්නම් බත් කට කාලා ඒ වගේ ෆෘට් එකක් දුන්නාම ග්‍රේප් කෑල්ලක් දුන්නාම බත් කට ගිරෙනවා. ඉතින් ඒ තරමට එයා ෆෘට්ස් කන්න ආසයි. ස්වීට් එකක් දෙනවා මම එයාට. චොක්ලට් කෑල්ලක්. ඉස්කෝලේ ගියාම එතකොට එයාට මගේ ආදරෙත් මතක් වෙනවනේ. ඒ නිසා ස්වීට් එකක් දෙනවා. ඊට පස්සේ මම ග්‍රේප්ස් ටිකකුත් දානවා. මෙන්න මේ විදිහට තමයි යාගේ ලන්ච් බොක්ස් එක එන්නේ. එහෙනම් අදට ඉවරයි. ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම ජය වේවා.